ආයුබෝවන්. අපි අද කතා කරන්නේ මේ මන්ත්‍ර විද්‍යාව පිළිබඳව. විශේෂයෙන්ම කතා කරොත් අද වර්තමානයේ වන විට මන්ත්‍ර විද්‍යාව ගර්හිත ශාස්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට මූලික හේතුව වශයෙන් මම දකින්නේ මේ ශාස්ත්‍රයේ තියෙන මූල ධර්ම පිළිබඳව හෝ මේ ශාස්ත්‍රයේ ආරම්භයක් පිළිබඳව විකාශනයක් පිළිබඳව හරි අවබෝධයක් නැතිව නිසි ගුරු ඇසුරකින් තොරව අහුවෙන තැනින් ශාස්ත්‍රය කරන පුද්ගලයෝ බිහිවීම නිසාද මේ ශාස්ත්‍රය ගර්හිත ශාස්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඕනෑම ශාස්ත්‍රයක ගත්තාම හොරු ඉන්නවා, වංචාකාරයෝ ඉන්නවා, බොරුකාරයෝ ඉන්නවා. ඒක ලෝකයේ ස්වභාවය. වෛද්‍යවරු අතරත් හොර දොස්තරලා ඉන්නවා. ඉඳලා තියෙනවා අපි පුවත්පත් වලින් ඒ වගේම ඔය ප්‍රවෘත්ති මගින් දැනගෙන තියෙනවා එහෙම. එතකොට මේක දීර්ඝ කාලීනව ලෝකයේ සිද්ධ වෙන දෙයක්. හොර දොස්තරලා ඉන්නවා, හොර නීතිඥයෝ ඉන්නවා, හොර ඉංජිනේරුවෝ ඉන්නවා. ඔය වගේ විවිධාකාරයේ නිසි සුදුසුකම් නැතුව ඒ ශාස්ත්‍රය කටයුතු කරන පුද්ගලයෝ ඉන්නවා. ඒක නිසා සිද්ධ වෙන්නේ ශාස්ත්‍රය අභාවයටපත් වී. ඒ විෂය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ සහ අනිත් මිනිසුන්ගේ තියෙන විශ්වාසය paludu වීම. ඒකයි අද මන්ත්‍ර ශාස්ත්‍රයටත් වෙලා තියෙන්නේ. මේක නැති කරන්න නම් හොඳම දේ තමයි මේ ශාස්ත්‍රය පිළිබඳව විශ්වාස කරන පුද්ගලයන්ට සහ අනිත් අයටත් දැන ගැනීම පිණිස මේ ශාස්ත්‍රයේ මූලධර්ම, ක්‍රමවේද සහ ක්‍රම විධි පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීම තමයි හොඳම දේ මේ ශාස්ත්‍රය කරනවා කියලා හොරකම් කරන, බොරු වැඩ කරන පුද්ගලයෝ පිටු දැකීමට අපිට කරන්න පුළුවන් දේ. ඒ නිසා අපි මුලින්ම කතා කළොත් මොකක්ද මේ මන්ත්‍ර ශාස්ත්‍රය? එහෙමත් නැත්නම් භූත විද්‍යාව කියන්නේ. මන්ත්‍ර ශාස්ත්‍රය එහෙමත් නැත්නම් මේ භූත විද්‍යාව කියලා කියන්නේ මිනිසුන්ගේ රෝග නිවාරණය කිරීමට නිර්මාණය වුණු අෂ්ටාංග ආයුර්වේදයේ එක වේදයක්. ශල්‍ය තන්ත්‍රය, ශාලාක්‍ය තන්ත්‍රය, කාය චිකිත්සාව, භූත විද්‍යාව, කෞමාර තන්ත්‍රය, අගද තන්ත්‍රය, රසායන විද්‍යාව, වාදීකරණ තන්ත්‍රය කියන මෙන්න මේ අෂ්ටාංග ආයුර්වේදයේ එන හතරවෙනි වේදය තමයි මේ භූත විද්‍යාව. භූත විද්‍යාව කියන එක නිර්මාණය වුණේ ඇයි? භූත විද්‍යාව නිර්මාණය වුණේ දෙවි දේවතා, අසුර, ගාන්ධර්ව, යක්ෂ, රාක්ෂ, පීතු, නාග, ග්‍රහ, දේව, දානව, පන්නග, කුම්භාණ්ඩ මේ ආදී භූත කොට්ටාස, යක්ෂ කොට්ටාස ආදීන්ගෙන් මිනිසුන්ට වෙන උපද්‍රාවන් සංසිඳුවාලීම සඳහා ඒ වාගෙන් ජනතාව, මිනිසුන්, මනුෂ්‍යයින් ආරක්ෂා කිරීම සඳහා තමයි මේ අෂ්ටාංග ආයුර්වේදයට වෙන මේ භූත විද්‍යාව ඇතුළත් කළේ. මේ භූත විද්‍යාවේ ලෙඩ දුක් නිවාරණය කිරීම තමයි ප්‍රධානම අරමුණ වුණේ මූලික කාලයේදී. මූලිකවම මේක ආරම්භ වුණේ මිනිසුන්ගේට ඇති වෙන මේ දේව දෝෂ, යක්ෂ දෝෂ, භූත දෝෂ, කුම්භාණ්ඩ දෝෂ ආදී මනුෂ්‍යයන්ගෙන් ඇතිවන්නා වූ රෝගෝපද්‍රාවන් සංසිඳුවාලීම සඳහා. මොකද මම කියන්නේ අෂ්ටාංග ආයුර්වේදයේ එක වේදයක්. ඒ කියන්නේ මිනිසුන් නිරෝගීමත් කිරීම සඳහා භාවිතා කරන එක ක්‍රමවේදයක් තමයි මේ භූත විද්‍යාව. එහෙමයි මේ භූත විද්‍යාව මුලින් ආරම්භ වුණේ. ඒකදී මම මුලින්ම කියන්න ඕනේ මේ සිංහල මන්ත්‍ර විද්‍යාව අපි භාවිතා කරන, අපේ ලංකාවේ භාවිතා වෙන සිංහල මන්ත්‍ර විද්‍යාව සහ වෛදික මන්ත්‍ර විද්‍යාව කියන්නේ දෙකක්. මේ දෙක පටල ගන්න එපා. මම කතා කරන්නේ සිංහල මන්ත්‍ර විද්‍යාව පිළිබඳව. මේ වගේ සිංහල මන්ත්‍ර විද්‍යාවටත් වෛදික මන්ත්‍ර ශාස්ත්‍ර වලින් සෑහෙන ආభాෂයක් ලබා තියෙනවා. තිබුණත් සිංහල මන්ත්‍ර විද්‍යාව වෙනම විද්‍යාවක් හැටියට තමයි පවතින්නේ. එතකොට මෙන්න මේ රෝග නිවාරණය කිරීම, මෙන්න මේ දේවල් වලින් ජනතාව, පුද්ගලයන්, සත්වයින් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය වුණු මේ මන්ත්‍ර විද්‍යාවේ කොටස් ප්‍රතිකාර කරන කොටස් තුනක් තියෙනවා. ඒක දෛව ව්‍යාපාශය, යුක්ති ව්‍යාපාශය, සත්වාද්වජ චිකිත්සාව කියලා කොටස් තුනකින් යුක්ත වෙනවා. මේ කොටස් තුනේ පළවෙනි කොටස තමයි මේ දෛව ව්‍යාපාශ චිකිත්සාව කියලා කියන්නේ. යම් පුද්ගලයෙකුට යක්ෂයෙක්ගෙන්, භූතයෙක්ගෙන්, ප්‍රේතයෙක්ගෙන්, පිසාචයෙක්ගෙන්, කුම්භාණ්ඩවෙක්ගෙන්, දෙවි දේවතා ආදීන්ගෙන් වන්නා වූ යම්කිසි දෝෂයක්, මනුස්ස දෝෂයක්, උපද්‍රාවක්, දෙවි දෝෂත් මනුස්ස දෝෂ හැටියට සලකන්න පුළුවන්. ඇස්වහ කටවහ, අධිහූනියක්, ඒ වගේම නවග්‍රහයන්ගෙන් ඇතිවන්නා වූ ග්‍රහ උපද්‍රව, ඒ අකල් කර්ම, ඒ කියන්නේ අපි කියන්නේ කාලේ මැරෙන ඒවා, කාලේ සිද්ධ වෙන කර්ම දෝෂ, ඒ ආදීන්ගෙන් ඒ පුද්ගලයෝ ආරක්ෂා කරගන්න කරන ශාන්ති කර්ම, වෙදහෙදකම් ආදිය තමයි මෙන්න මේ
දෛව ව්‍යාපාහ චිකිත්සාවේදී සිද්ධ වෙන්නේ. එතකොට දෙවෙනි එක තමයි යුක්ති ව්‍යාප්‍රාශය කියලා කියන්නේ. යුක්ති ව්‍යාප්‍රාශයෙන් සිද්ධ වෙන්නේ ඖෂධ සහ ආහාර ආදිය මගින් අදාළ රෝගය සංසිඳුවාලීම. එතකොට ඖෂධ සහ ආහාර මගින් රෝග සංසිඳුවාලීමේදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ දැන් වර්තමානයේත් ඔය කරනවා ඉනාවල් ආදිය කැවුනහම වසවිස ආදිය කැවුනහම තනිකර දෝස ආදියට මේ අපි කසාය දෙනවා, තැඹිලි මතුරුලා දෙනවා. එතකොට ඇඹුල් පස් වර්ගය මතුරුලා දෙනවා. විශේෂිත ඔය විනරාජ යක්ෂ භූත වැනි තෙල් වර්ග බොණ්ඩ දෙනවා, නස්න කරවනවා. මේ ශරීරයෙන් ගල්වනවා. එතකොට කනවක් කරන ඔය ආදී වශයෙන් යොදා ගන්නා වූ ක්‍රමවේද යුක්ති ව්‍යාපාර චිකිත්සාවේදී ගන්නවා. එතකොට සත්වාද්වජ චිකිත්සාව කියලා කියන්නේ මොකක්ද? සත්වාද්වජ චිකිත්සාව තමයි මේකේ තුන්වෙනි අංගය. සත්වාද්වජ චිකිත්සාවේදී සිද්ධ වෙන්නේ මිනිසුන්ට ඇතිවන්නා වූ මානසික ව්‍යාකූලතා, උම්මාද අපස්මාර ආදී තත්ත්වයන්. ඒකට අපිට භාවිතා කරනවා මේකට දේවපිස්සුව, භූත උම්මාදය, යක්ෂ උම්මාදය. ඔය වාගේ උම්මාද තත්ත්වයන් වලින් ඒ රෝගීන් ගලවා ගැනීම සඳහා මෙන්න මේ සත්වාද්වජ චිකිත්සාව කියන ක්‍රමවේද භාවිතා කරනවා. මෙතනදී ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා සංනිරෝග සහ සංනිරක්ෂයාගෙන් ඇතිවන්නා වූ සමහර රෝගවලදී ශාරීරිකව රෝග ලක්ෂණ නොපෙන්නුවත් මානසික විවිධාකාරයේ රෝග ලක්ෂණ පෙන්වනවා. පිස්සුවෙන් නටනවා, භූත දොඩවනවා, විකාර කියවනවා, මේ ඔය ආදී වශයෙන් පුද්ගලයාගේ මානසික ව්‍යාකූලතා. අන්න ඒ වෑදිත් ඒ වගේම තුන්දොස් කිපීමෙන් ඇතිවන දෝෂත් තියෙනවා මේකට. මායාවාතය කියලා අපි මන්ත්‍ර විද්‍යාවේදී භූත විද්‍යාවේදී හඳුන්වනවා. මායාවාතය ආදී රෝගී තත්ත්වයන් වලදී දැන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරාම කිසිම රෝගයක් නැහැ. සාමාන්‍ය විදියට හැමදේම සිද්ධ වෙනවා. නමුත් මේ පුද්ගලයා විකාර කරනවා. යාට යක්ෂයෝ පේනවා, භූතයෝ පේනවා, යක්ෂ ආවේශ වලින් නටන හැබැයි ආවේශ වෙන යක්ෂයෙක් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී භාවිතා කරන ක්‍රමවේද තමයි මෙන්න මේ සත්වාද්වජ චිකිත්සාවේදී සිද්ධ කරන්නේ. මිනිසුන්ට පැමිණිය හැකි රෝග දැන් සන්නියක්ෂයාගෙන් ඇතිවන්නා වූ සන්නිරෝග සන්නි 18ක් තියෙන. එතකොට සන්නිරෝග වාපිස්සෙම් ආදී තුන්දොස් කිපීමෙන් ඇතිවන්නා වූ විවිධාකාරයේ රෝග තත්ත්වයන්. එතකොට නවග්‍රහයින්ගෙන් ඇතිවන්නා වූ දෝෂ. එතකොට දෙවියන් ඉදිරියේ බොරුවට දිවුරීම. එතකොට වෙන බාරහාර ඔප්පු නොකිරීම තුලින් ඇතිවන්නා වූ රෝගාබාධ දෝෂයන් ආදී දේවල්. කල් කර්ම දෝෂ, අකල් කර්ම දෝෂ. එතකොට මෙන්න මේ සියල්ලට ප්‍රතිකර්ම කිරීම තමයි මෙන්න මේ අවස්ථාවන් වලදී සිද්ධ වෙන්නේ. සඳහා භාවිතා වෙනවා විශේෂයෙන් බලිතොයි, ශාන්ති කර්ම ආදී. එතකොට ග්‍රහ පූජා, බෝධි පූජා, පිරිත් කියන ඒවා, තෙල් මතුරන, නූල් බඳින ආදී දේවල්. ඒ වගේ කටයුතු බාරහාර වීම ආදී කටයුතු මගින් මේ තත්ත්වයන් සංසිඳවා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආරම්භ වුණ මේ මන්ත්‍ර විද්‍යාවේ එහෙමත් නැත්නම් භූත විද්‍යාව. මේක පසු කාලීනව පහළ වුණු ඍෂිවරුන්. ඒ කියන්නේ සිත දියුණු කරලා, මනස දියුණු කරලා ඒ ශාස්ත්‍රයේ පිළිබඳව විශාල අවබෝධයක්, ස්වයං බුද්ධියක් උපදවා ගත්ත අය. ඍෂිවරුන් විසින් මේ ශාස්ත්‍රය තවදුරටත් වර්ධනය කළා. ඒ වර්ධනය කරනකොට මේක අෂ්ට කර්මයක් ලෙස තවත් කර්ම එකතු කරමින් වර්ධනය කරගත්තා. මේක මොකක්ද මේ අෂ්ට කර්ම? වශී, ආකර්ෂණ, මෝහන, ස්තම්භන, ශාන්ති, විද්වේෂණ, උච්චාටන, මාරණ. මෙන්න මේ කර්ම 8ක් හැටියට මේක නිර්මාණය කළා. මේක වර්ධනය කළා. ඇතැම් තාන්ත්‍රික ග්‍රන්ථවල මේක ෂට් කර්මය කියලා කර්ම 6ක් හැටියටත් සඳහන් වෙනවා. වශී කර්මය මගින් සිද්ධ වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් කෙරෙහි අවනත කිරීම, ඇදබැද තබා ගැනීම. ඒ පුද්ගලයාගේ මනස අර පුද්ගලයාගෙන් පිට යන්න නොදී තබා ගැනීම. මිනිස්සුયો වෙන්න පුළුවන්, අමනුෂ්‍යයොත් වශී කර ගන්න පුළුවන්, දෙවියොත් වශී කර ගන්න පුළුවන්. එතකොට සත්ත්ව කොට්ටාස ඔය මෘග සත්තු, පක්ෂීන් ආදීන් පවා වශී කර ගැනීම ක්‍රමවේද මේ මන්ත්‍ර විද්‍යාව වශී කර්මයට අයිති. එතකොට ආකර්ෂණ කර්මය. ආකර්ෂණ කර්මය සිද්ධ වෙන්නේ යම් කිසි පිරිසක් Taman කෙරෙහි ඇද ගැනීම. ආකර්ෂණය වෙනවා කියන්නේ ඇදෙනවා කියන එකනේ. ඇද ගැනීම තමයි මේ ආකර්ෂණ කර්මයෙන් සිද්ධ වෙන්නේ. එතනදී ඔය රාජකණී, තෙල් වර්ග, රාජවශී යන්ත්‍ර, සර්වජන වශී යන්ත්‍ර ඔය ආදී ක්‍රම වේද මගින් හෝ යම්කිසි මන්ත්‍රයක්
නිතර භාවිතා කිරීම මගිනුත් මේක කරගන්න පුළුවන්. ආකර්ෂණ කර්මය සිද්ධ කරගන්න පුළුවන්. එතකොට මෝහන කර්මය. මෝහන කර්මයෙන් සිද්ධ කරන්නේ తాවකාලිකව යම් පිරිසක් හෝ යම් පුද්ගලයෙක් Taman කෙරෙහි යටත් කරවා ගැනීම. මෝහණය වෙනවා. අපි එයාට මෝහණය වෙලා ගියා. අපි එයාට ඇදිලා ගියා. එයා කියන දේම තමයි එතකොට අර පුද්ගලයා විසින් කරන්නේ. මෙන්න මේ මෝහන කර්මය. එතකොට ස්තම්භන කර්මය. ස්තම්භන කර්මයෙන් සිද්ධ වෙන්නේ නැවැත්වීම. ස්තම්භනය කියලා කියන්නේ නැවැත්වීම කියලා. යම් කිසි කෙනෙක් දෙයක් යමක් යම් යන්ත්‍රයක් හෝ දෙයක් ආදී දෙයක් නැවැත්වීම. කඩුවකින් ගැහුවොත් කඩුව කැපෙන්නේ නැති වෙන විදිහට ස්තම්භනය වෙනවා. දුන්නකින් විද්දොත් ඒ හිය වදින්න නැති වෙන විදිහට ස්තම්භනය වෙනවා. ග්‍රහපලයක් තිබුණොත් ස්තම්භන කර්මයක් වශයෙන් සිද්ධ කරන යන්ත්‍ර පෙළඹවීම තුළින් ග්‍රහයාගෙන් ආකර්ෂණ ශක්තියෙන් හෝ විකර්ෂණ ශක්තියෙන් Taman කරේ ලං වෙන්නේ නැති වෙන්න ස්තම්භනය නවතිනවා. එතකොට අපිට පුළුවන් සමහර මන්ත්‍ර ක්‍රම වේද තියෙනවා. ඔය අපි අහලා තියෙනවා පැරණි මිනිස්සු දැන් කොණ්ඩේ ආන්දර කෝච්චිය නැවතුවා කියනවා. අන්න ඒ වගේ දේවල්. ස්තම්භනය කියනවා නැවැත්වීම තමයි ඒ කර්මය මගින් සිද්ධ කරන්නේ. එතකොට ශාන්ති කර්ම. ශාන්ති කර්මය තමයි මේ මන්ත්‍ර විද්‍යාවේ ආරම්භය. මිනිසුන්ට ඇති වෙන කායික මානසික රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් මානසික ව්‍යාධීන් වලට භූත උන්මාදයේ, දේව උන්මාදයේ, යක්ෂ උන්මාදයේ, අපස්මාර ප්‍රත්‍යයන් ආදීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තමයි මේ මන්ත්‍ර විද්‍යාව, භූත විද්‍යාව නිර්මාණය වෙන්නේ. ඒ සඳහා යොදාගත්ත ක්‍රමවේද ඔය අපි කලින් කිව්වා වගේ සන්නී යකුන්, ශූන්‍යං ශාන්ති කර්ම, දේවල් මඩු ශාන්ති කර්ම, ගම්මඩු ශාන්ති කර්ම, පහම් මඩු ශාන්ති කර්ම, ග්‍රහතොවිල්, බලිතොවිල්, යකුන් තොවිල් ඔය සියලුම දේවල්. එතකොට සෙත් පිළිත් කියන ඒවා, බෝධි පූජා කරන ඒවා, තෙල් මතුරන ඒවා, නූල් බඳින ඒවා, දෙහි ගබන ඒවා ඔය සියල්ලම ගැනෙන්නේ මෙන්න මේ ශාන්ති කර්ම ගණයට. එතකොට මොකද්ද මේ විද්වේෂණ කර්මය? විද්වේෂණ කර්මයෙන් සිද්ධ වෙන්නේ පිරිසක් හෝ දෙදෙනෙක් අතර ඇති සම්බන්ධයක් හෝ පිරිසක් අතර ඇති සම්බන්ධය කඩා දැමීම, බිඳ දැමීම, ඉසුරුවා දැමීම, විසුරුවා හැරීම. සම්බන්ධ කඩන එක තමයි මෙන්න මේ විද්වේෂණ කර්මය වලින් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න උච්චාටන කර්මය. උච්චාටන කර්මය කියලා කියන්නේ උච්චාටනය කරනවා කියන්නේ ගලවා ඉවත් කරනවා. හරියට යම්කිසි පුද්ගලයෙක් ඉන්න ස්ථානයකින් පළවා හැරීමට කරන දෙයක්. රටකින් පළවා හැරීමට කරන දෙයක්. කරන කටයුත්තක් කරන රැකියාවකින් පළවා හැරීමක් වගේ දෙයක්. අන්න ඒවා තමයි උච්චාටන කර්මය මගින් සිද්ධ කරන්නේ. මාරණ කර්මය. මාරණ කර්මයෙන් සිද්ධ වෙන්නේ ජීවීන්ගේ ප්‍රාණය පැහැර ගැනීම. ඒ පුද්ගලයාගේ වටිනාම දේ සිත් තමයි මිනිස්සුයෙකුට තමන්ගේ ප්‍රාණය. තමන්ගේ පණට වැඩිය වටින දෙයක් නෑ. ඒ ප්‍රාණය පැහැර ගැනීම තමයි මේ කර්මය මගින් සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි මේ අෂ්ට කර්මය කියලා කියන්නේ. මේ අෂ්ට කර්මය ඇතුලේ තමයි මේ මුළු මන්ත්‍ර විද්‍යාව, මේ භූත විද්‍යාවම කරගෙන. මේකේ කෞතුක ක්‍රියා සිද්ධ කිරීම, ඒ වගේම මේ රෝගීන් ආරක්ෂා කිරීම, ඒ වගේම වශී කිරීම, ඔය ආකර්ෂණ කර්මෙන් දියුණුව, පුද්ගලයාගේ දියුණුව, සමූහයකගේ දියුණුව ඇති කිරීම, එතකොට ශාන්ති කර්ම ආදී සිද්ධ කිරීම, මෝහණය කිරීම, ස්තම්භනය සියල්ල ඔක්කොම කරගෙන වෙන්නේ මේ අෂ්ට කර්මය ඇතුලේ තමයි. මේ කර්ම 8 ඇතුලේ මේ කර්ම 8ට විශේෂිත වූ ක්‍රමවේද තියෙනවා. මේ කර්ම 8ට අධිපති දේවතාවෝ ඉන්නවා. ඒ වගේම මේ කර්ම 8ට අයිති දින තියෙනවා. නැකත් තියෙනවා. ඍතු තියෙනවා. කාලහෝරා තියෙනවා. ඇඳිය යුතු පාට තියෙනවා මේ කර්මයක් සිද්ධ කරනකොට. ගත යුතු ස්ථාන තියෙනවා. මේ වාඩි විය යුතු ආසන තියෙනවා. ඒ වගේම ගත යුතු ජපමාල තියෙනවා. එතකොට මේ ස්ථාන තියෙනවා. අදාළ පුද ද්‍රව්‍ය තියෙනවා. අන්නේ වශයෙන් මෙන්න මේ කර්ම 8ටම අනන්‍ය වූ ක්‍රමවේද තියෙනවා. හැම කර්මයක්ම හැම කාලෙම කරන්න බෑ. සාමාන්‍ය භාවිතය තමයි ඇඳුරෙක් නම් මේ මන්ත්‍ර විද්‍යාවේ අෂ්ට කර්මයම කළ යුතුයි කියලා පැරණි ඇඳුරන්ගේ සහ අපේ ගුරුවරුන්ගේ පිළිගැනීමක් සහ ඉගැන්වීමක් තියෙනවා. ඇඳුරෙක් නම් මේ අෂ්ට කර්මයම කරන්න ඕනේ. එතකොට තමයි මේක බැලන්ස් එකට ගෙනියන්න පුළුවන්. මොනම හේතුවකදීවත් තවත් පුද්ගලයෙකුගේ ප්‍රාණය පැහැර ගැනීම තුලින් තමන්ගේ සුගතිය සාදා ගැනීම සුදුසු නැහැ කියන එක තමයි අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීම. අපි ඉගෙන ගත්ත මන්ත්‍ර ශාස්ත්‍රය තුළ. මොකද අපේ ගුරුවරු අපිට නිතරම කියලා තියෙනවා මිනී මරන්න එපා. තමන්ට අගතියක් වුණොත් යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් ඒක දීර්ඝව කාලීනව කරගෙන යන්න එපා. එතකොට වෙන්නේ කාල රේඛාව වෙනස් වීම. ලෝකයේ පවතින කාල රේඛාව වෙනස් වීම. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි කාලයකදී යම්කිසි ස්ථානයකදී උපත ලබන්නේ පුද්ගලයාගේ పూర్ව කර්මවල විපාක හැටියට. යම්කිසි හේතුවක් ඇතිවම මේ පුද්ගලයා කාලික. එතකොට මේ පුද්ගලයාගේ ප්‍රාණය අපි අහිමි කළොත් ප්‍රාණය නවතා දෙමුත් මේ මන්ත්‍ර විද්‍යාගම වේද මගින්. එතකොට සිද්ධ වෙන්නේ අර ලෝකේ ගලාගෙන යන කාල රේඛාව අපි ඛණ්ඩනය කිරීමක්, කඩා බිඳ දැමීමක් සිද්ධ වෙනවා.
ඒක කරන්න එපා කියලා අපේ ගුරුවරු අපිට නිතර උපදෙස් දීලා තියෙනවා. Tamanට සිදුවන අගතියකදී Taman භාවිතා කරලා Taman ඉගෙන ගත්ත Taman වඩවපු ශාස්ත්‍රයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගත්තත් ඕක දිගට කරගෙන යන්න එපා කියන එක තමයි ගුරුවරුන්ගේ අනුශාසනාව වෙන්නේ. එතකොට මෙන්න මේ අෂ්ටකර්මය පිළිබඳව සහ මේ අෂ්ටාංග ආයුර්වේදය පිළිබඳව අපි මූලිකව පොඩ්ඩක් කතා කළා. මේක තමයි අපි දැනගන්න ඕන කොටස් ටික. මූලිකවම හිතන කෙනාට හිතන වෙලාවට හිතන තැන්වල මන්ත්‍ර ශාස්ත්‍රය කරන්න බෑ. ඒ සඳහා භාවිතා කරන මන්ත්‍රවලදී මන්ත්‍ර සිද්ධිය තමන්ට සිද්ධ වෙන මන්ත්‍ර තමන්ට සුසිද්ධි වෙන මන්ත්‍ර තෝරාගෙන ඒ මන්ත්‍ර වලින් කරන කර්තව්‍යයන් තමයි සාර්ථක වෙන්නේ. කිරිගහක් මුල කරන ගුරුකම කරන්න ඕනේ කිරිගහක් මුල. එතකොට සොහනක කරන ගුරුකම කරන්න ඕනේ සොහනක. රදාතොටක කරන්න ඕන ගුරුකම කරන්න රදාතොටක. දේවාලයක බුද්ධාලයක පිරිසිදු ස්ථානයක කරන ගුරුකම කරන්න ඕනේ ඒ වගේ ස්ථානයක. ඒ වගේ ගත යුතු ආසන, ඒ වගේම ඇඳුරු වතක් තියෙනවා. ඒ ඇඳුරෝ කරන්න ඕන වත් පිළිවෙත් සමුදායක්. කුඩා කලපටන්ම ඇඳුරෙක් සුපුරුදු කරනකොට ඒ සඳහා ඒ වත් පිළිවෙත් පුහුණු කරනවා. උදාහරණයක් හැටියට ඇඳුරු ශාස්ත්‍රය කරන්න සූදානම් වෙන දරුවෙකුට ඒ ඇඳුරු පරම්පරාවක මලබත් කන්න දෙන්නේ නැහැ. මලමිනියට වඳින්න දෙන්නේ නැහැ. මිනී කර ගහන්න දෙන්නේ නැහැ. ඉඳුල්බත් කන්න දෙන්නේ නැහැ. තව කෙනෙක් කාපු කෑමක් කන්න දෙන්නේ නැහැ. ඔය වගේ ඇඳුරු ශාස්ත්‍රය තුළ ඇඳුරෙක් නිර්මාණය කරනකොට කෙරීගෙන එන බොහෝමයක් වත් පිළිවෙත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක මුකුත් දන්නේ නැතුව පාරකින් තොටකින් ඔය පොත් සාප්පුවකින් හම්බෙච්ච අච්චු පොතක් අරගෙන එයා නැත්තම් මේ සමාජ මාධ්‍ය මගින් සංසරණය වෙන PDF එකක් අරගෙන මේ මන්ත්‍ර ශාස්ත්‍රය කරනවා කියලා යම් කිසි පුද්ගලයෙක් කරනවා නම් ඒ කියන්න දෙන්නේ ඒක සම්පූර්ණ ශාස්ත්‍රය නමින් සිද්ධ කරනා වූ ප්‍රෝඩාවක්. මිනිසුන් මුලාවටපත් කිරීමක්. ඔලු කරකවාගෙන කෑ ගහගෙන ඌ පියාගෙන අතපය කපාගෙන දියවල් කපාගෙන ඔය කරන්නේ මන්ත්‍ර ශාස්ත්‍රය නෙවෙයි. ඒවා කරන්නේ තමන්ගේ හිතලු තමන්ට හිතන දේවල් කරලා ඒවා සමාජගත කරලා තවත් මිනිස්සුන්ට 아무තු මැජික් එකක් පෙන්නලා අපි තමයි හරි දේ කරන්නේ මෙන්න මේක තමයි හරි දේ කියලා ඒ තුලින් අර පුද්ගලයා මුලාවටපත් කරලා මුදල් කඩා වැඩ ගැනීම කරන්න යම් කිසි පිරිසක් වැඩි පිරිසක් අද සමාජය තුළ කටයුතු කරනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙකුට සාමාන්‍ය අවබෝධයක් මේ මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියලා ගන්න පුළුවන්. ඒ අවබෝධය අරගෙන කටයුතු කරන්න. මෙන්න මේ විදිහට තමයි මූලික ඉගෙනීම් ටික මන්ත්‍ර ශාස්ත්‍රයේ සිද්ධ වෙන්නේ. ඉදිරියේදීත් අපි වීඩියෝ දානවා. ඒවා බලලා ඔයගොල්ලොන්ටත් පුළුවන් මේ ගැන අවබෝධයක් ලබා ගන්න. තමන්ට කරගන්න පුළුවන් සුළු මන්ත්‍ර කොටස් ටිකක් අපි ලබා දෙනවා. තමන්ට කරගන්න පුළුවන් මන්ත්‍ර කොටස්. ගාථාවල් මගින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා බුද්ධ ගාථාවල. ඒකවල සත්‍යක්‍රියා මගින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් අපි ලබා දෙනවා ඉදිරියේදී. එතකොට අපිත් එක්ක දිගට සම්බන්ධ වෙන්න. අපි ඉදිරියේදී මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන සමාජයේ තියෙන ගොඩක් දේවල් ගැන. බොරුතොයි, පොරු යන්ත්‍ර දීවන් කිරීම ආදී සියල්ල ගැනම අපි කතා කරනවා. ඒක මූලධර්ම පිළිබඳව කතා කරනවා. අපිත් එක්ක දිගට එකතු වෙලා ඉන්න. සුබ දවසක්.